Hello everyone. මේ වීඩියෝ එක තමයි මගේ first සිංහල වීඩියෝ එක. For the first time මම සිංහලෙන් වීඩියෝ එකක් කරන්නේ මේක තමයි. So සමහරක් විට මේකේ වැරදි තියන්න පුළුවන් and සිංහලත් එක්ක English mix වෙලා එන්නත් පුළුවන්. So එහෙම දේවල් තියෙනවා නම් I'm really sorry about that. Excuse me ඒකට. මම දන්න සිංහලෙන් පුළුවන් විදිහට මේක පොඩ්ඩක් explain කරලා කියන්න. ෂෝට් වීඩියෝ එකක් විදිහට තමයි මේක මම මෙතන අප්ලෝඩ් කරන්නේ. ඔයාලට ලොං වීඩියෝ එක බලන්න ඕන නම් මම දෙමළෙන් කරලා තියෙනවා මේ වීඩියෝ එකම. ඒකේ බලන්න ඒකේ ප්‍රයිසස් ඔක්කොම වගේ ස්ක්‍රීන් එකේම යනවා. සෝ ඒ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. සෝ ඒකේ කතා කරන ඒවා තේරෙන්නේ නැති වුණාට වීඩියෝ එකේ ඒ ටික බලා ගන්න පුළුවන්. සෝ මේ සේල් එක අවුරුද්දට සැරයක් වගේ Citymax එකෙන් තමයි මේක කරන්නේ. දැන් දෙවෙනි වතාවට තමයි මම මේ වීඩියෝස් කරන්නේ. So මේක දැනට පැවැත්වෙන්නේ කටුකුස්සට Citymax branch එකේ. So එයාලට ගියා අතන්ට ගිහිල්ලා ගොඩාක් දේවල් ගන්න පුළුවන් අඩු price එකකට. normally අපි එදිනදා අඳින ඇඳුම් තියෙනවනේ ගෙදරට නැත්නම් තව office wear ඒ වගේ items 1000ට අඩුවෙන් ගන්න පුළුවන් අතන්ට ගියොත් එහෙම. and crop tops තියෙනවා normally තව සිංහල අය දැන් weddings එහෙම ගන්නකොට normally මෙහෙන්දි ෆන්ක්ෂන්ස් ඒ වගේ දේවල් ගන්නවනේ. සෝ ඒවට ඉන්දියන් වෙයර්ස් තියෙනවා, ඉන්දියන් අවුට්ෆිට්ස් තියෙනවා. සෝ ඒ වගේ දේවල් ඩිස්කවුන්ටඩ් රේට් එකට දෙනවා. normally 40000කට වගේ යන ලෙහෙංගා එකක් 30000ට වගේ දෙනවා. දැන් ඔයාලා බලන මේ ෂල්වාස් තියෙනවනේ මේ සෙට් එකක් 2500. ඉතින් මේක මහ ගන්න ඕනේ 3 piece set එකක්. ඒකේ ගොඩාක් කලර්ස් තියෙනවා මෙතන. and තව ෂල්වා varieties තිබ්බා. sarees තියෙනවා. sarees 19000ට යන සාරි එකක් 15000 වලට 15000ට දාලා තියෙනවා. දැන් ඔයාලා බලන මේ ශල්වා එක normal price මේකේ price එක 13000ක් විතර. මේ ශල්වා එක really අපි වීඩියෝ එකේ බලනවට වඩා normally අපි ගිහිල්ලා අතන බලනකොට ඒකේ ලස්සන තවත් වැඩි වගේ මට නම්. so try කරලා බලන්න. ඔයාලා ඉන්දියන් වෙඩින් එකකට යනවා නම් නැත්නම් කවුරු හරි මුස්ලිම් යාළුවෙකුගේ වෙඩින් එකට යනවා නම් මේ වගේ එකක් ගන්න ලස්සනයි මේවා. and ඒකේ ගොඩාක් කලර්ස් තිබ්බා. ඒකිනොත් දෙකක් තුනක් වගේ මම මෙතන ඇඩ් කරන්නම්. and අඩුම price එකට තිබ්බ තව set එකක් තිබ්බා ශල්වාස්. ඒක 3 piece set but different colors තිබ්බා. normally ගෙදරකට අපි නම් නිකන් ගෙදරට අඳින්න වගේ comfortable material with shawl long shawl එකක් එනවා. පොඩි lace work එකක් එනවා පල්ලෙහාට වගේ bottom එකට වගේ and stones completely stone work. මේකේ sets දෙකක් 2500ට දෙනවා. ඒ කියන්නේ එකක් 1250ක් විතර වෙනවා. so මහලා ඉවර වෙනකොට එක set එකකට 2000ක් වගේ තමයි normally cost වෙන්නේ. so ඒක නම් okay right. and another thing normally long gowns එනවනේ long frocks ඒ වගේ frocks දාලා තියෙනවා 1000ට විතර. so ඒ වගේ frocks මම පොඩ්ඩක් add කරන්නම් මෙතන. ඒත් එක්කම මේ වගේ ශල්වාස් දාලා තියෙනවා 1000ට. මේවා නම් limited pieces තමයි අතන දාලා තියෙන්නේ. ගොඩාක් දාලා නැහැ. beginning stages දැන්ම යන කට්ටියට මේවා ගන්න පුළුවන් වෙයි. so ඒකේ close up එකක් මම පෙන්නන්නම්. මේකෙනුත් ගොඩාක් colours අතන තිබ්බා. තව house coat materials මේකේ දෙකක් ගත්තොත් 1500ක් විතර වෙනවා. තව මේ වගේ sarees දාලා තිබුණා. sarees කියන නම් details මට දන්නේ නැහැ. but මෙතන oil sarees 1000ටත් අර පොඩි borders ඇවිල්ලා තියෙනවනේ. ඒ වගේ sarees දාලා තියෙනවා 500ට. so 500ට saree කියන්නේ කොහෙත්ම නැහැනේ. so එහෙම බලනකොට මේවා worth it. so ගියා නම් එකක් දෙකක් ගන්න පුළුවන්. so ගිහලා බලන්න. මේ වෙඩින් සාරි එකේ normal price එක තමයි 19000යි. දැන් දාලා තියෙන price එක 15000 15000 ගානකට විතර දාලා තියෙනවා. so මේක නම් හරිම ලස්සනයි, මාරම ලස්සනයි. knitted සාරි එකක්. so brides ලට ඒ වගේම මම දන්නේ bridesmaids උත් මේ වගේ අඳිනවද කියලා. bride කෙනෙක්ට නම් මේක මාරම suitable. so සිංහල වැරදිද දන්නේ නැහැ, sorry. 40000ට වගේ යන මේ වගේ ලෙහෙංගාස් දාලා තියෙනවා 30000 29000.
29,000ට විතර. සෝ මේකත් ගිහිල්ලා බලන්න, චෙක් කරලා බලන්න. මේකේ ක්ලෝස් අප් වීඩියෝ එකත් මම අටැච් කරන්නම්. එකෙන් පස්සේ තියෙන දේවල් නම් පිරිමි අයගේ ඇඳුම් ගොඩාක් දාලා තියෙනවා ඔෆර්ස් වලට. සෝ ඒකත් මම පුළුවන් නම් මේ වීඩියෝ එක බලලා ඔයාලට මේ වීඩියෝ එක ඕකේ, මගේ සිංහල තේරෙනවා එහෙම ඕකේ නම් කියන්න පල්ලෙහා කමෙන්ට් එකේ. මම next week වීඩියෝ එක කරලා අදට කොහොම හරි අප්ලෝඩ් කරන්න බලන්නම්. Thank you so much for watching this video. Thank you once again.